මේ ලෝකේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපිව පරාජයට පත් කරන්න. ඒ වගේම අපිව අසමත් කරන්න, අපිව පරාජය කරන්න, අපිව වේදනාවට පත් කරන්න, ඒ වගේම අපිව දුකින් තියන්න හේතු වන්නේ අපේ ඍණාත්මකව සිතුවිලි බව මතක තබා ගන්න. යම් දෙයක් ආරම්භයේදීම අපිට බෑ කියලා හිතනවා නම්, තරඟයක් පරාජුණාට පස්සේ ඒ ගැන සිතමින් වැළපෙනවා නම්, ඒ සියලු දේ අපිම හදාගත්තු දේවල්. ධනාත්මකව අපි හැම වෙලාවෙම හිතනවා නම්, ජයග්‍රහණේ මාවත කරා ළඟා වෙන්න පුළුවන් වන්නේ එවිටයි. ඍණාත්මක සිතුවිලි වලට පුළුවන් අපේ ජීවිතේම විනාශ කරලා දාන්න. ධනාත්මක සිතීම තුළින් අපිට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. එදිනදා දකින හැම දෙයක් කෙරෙහිම ධනාත්මකව අපිට දකින්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණේ මාවත. ඔබ එක් අවස්ථාවකදී පරාජයට පත් වුණත් එය සදාකාලික පරාජයක් නොවේ. ඔබට පුළුවන් ඊළඟ අවස්ථාවේ ජයග්‍රහණයේ මාවතට යන්න. කොච්චර අසමත් වුණත් මම ඊළඟ වතාවෙත් උත්සාහ කරලා බලන්නම්. මේ වගේ සිතපු මිනිසු තමයි ලෝකේ ජයග්‍රහණයට ළඟා වුණේ. ලෝකේ වෙනස් කරපු පුද්ගලයන්ගේ චරිත කතා දෙස බැලීමෙන් අපිට මේ පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. බිල් ගේට්ස්, ඉලෝන් මාස්ක්, මාර්ක් සකර්බර්ග් වගේ මේ වගේ ලෝකයේ ජයග්‍රහණයේ මාවතේ ඊනි පෙත්තටම ගිය පුජ්‍යලයන්ගේ චරිත කතා දෙස බලන්න. මේ වගේ චරිත ලෝකයේ ඉහළම මට්ටමකට ආවේ ධනාත්මකව සිතපු නිසායි. ඔවුන්ගේ අතීත කතා දෙස විමර්ශනය කරලා බැලුවොත් ඊටාම දුක්ඛිත තත්වයේ සිට ධනාත්මක චින්තනය තුලින් උඩට ආපු පිරිස්. නිකමට හිතන්න, ඉහත සඳහන් කරපු පුජ්‍යලයින් ඍණාත්මකව සිතුවනම් අද ඔවුන් ලෝකයේ සිටින්නේ කොතනද? ඒ අනුව ඔබට ධනාත්මක චින්තනයේ ඇති වැදගත්කම මේ තුලින් වටහා ගන්න පුළුවන්. ධනාත්මක චින්තනය තුලින් කැපවීමෙන් වැඩ කරනවා නම් ඔබට මේ ලෝකයේ ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අදම ධනාත්මක සිතුවිලි තුලින් කාලය ගත කරමින් ඔබේ සාර්ථකත්වයට ලං වෙන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.